ඔව් ඊට පස්සේ බලන්න ඔබ ඊළඟ සෙක්ෂන් එකේ තියෙනවා මෙහෙම අනිත් සාසංග සංගුල ගුණ යටතේ දැන් අප කතා කරා සෑහෙන අනිත් සංගුල කියන මොනවාද සාසංග සංගුල කියන මොනවාද සහ ඒකට උදාහරණ ඒකට ආශික් කතා කරනවා. දැන් උනිම තියෙනවා මෙහෙම දෙයක් අනිත් සංයෝග වල ද්‍රාවණ තුලින් විදුලි ගමන් කරනවා පෙන්වීම සූතු උපකරණ නැන්දා. ඒක පෙන්වන්න තියෙනවා. දැන් එතනදී අනිත් සංයෝග වල විලීන සහ ජලීය ද්‍රාවණ වලින් විදුලි සංනයනය වෙනවා. හරි ඒක පෙන්වන්න කරලා දෙන්න අපිට මේක ප්‍රශ්නයක් අන්න පුළුවන්. දැන් මෙතන දීපරයක් අරගෙන ඒකට අපි කොපර් සල්ෆේට් දානවා. නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් දානවා. උදාහරණයක් ඒ වගේ දාන්න පුළුවන්. පොටෑසියම් ක්ලෝරයිඩ් ඒ වගේ මොකක් හරි මේ සෝඩියම් නයිට්‍රේට් ඒ වගේ දාන්න පුළුවන්. ඕනම අයිනික සංයෝගයක ජලීය ද්‍රාවණය අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔය ලේසියෙන් ගන්න පුළුවන් දෙක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් සහ මේ කොපර් සල්ෆේට් කියන්නේ. ඒකට මේ වගේ කාබන් කූල් දෙකක්. කාබන් කූල් දෙකක් මොන කියනවා ඔබ දන්නවා මේ කාබන් කූල් එක වෙනමනේ විදුලි ගමන් කරනවා කියන එක. මේක ඉතින් සම්බන්ධ කරනවා මේ බල්බ් එකට. ඩොට් බල්බ් එකට සම්බන්ධ කරනවා නැත්නම් LED බල්බ් එකක් කරනවා. ඒකම කෝෂයකට සම්බන්ධ කරනවා. දැන් අපිට වෙනමදී මේව දිනනකොට අපේ නිරීක්ෂණය තමයි මේ බල්බ් එක දැල්වෙනවා. දැන් බල්බ් එක දැල්වෙන්න කොහොමද වෙන්නේ? දැන් මෙතන ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනවා. ඉලෙක්ට්‍රෝන ධාරාව අපිට වෙන ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාත්මක ධාරාවක් දෙක. ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක් නිර්මාණය කරනවා. ඉලෙක්ට්‍රෝන දැන් මොකද වෙනද මෙතන යන්නේ සාමාන්‍ය වාතය තිබුණට ඩිස්කනෙක්ට් වගේ. නමුත් මේ ඉලෙක්ට්‍රෝන මේ ද්‍රාවණය හරහා ගමන් කරන මේ පයිපෝලේ සම්පූර්ණ වීම සිද්ධ වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන සමග ගමන් කරන්න නම් ගමන්ගේ හැකියාව තමයි විද්‍යුත් සංනායක තමයි. ඔතකොට දැන් මෙතනදී ඉන්නම් විද්‍යාත්මක ඉලෙක්ට්‍රෝන මේ ද්‍රාවණය හරහා ද්‍රාවණය බලනවා ධනහා ඍණ අයන විදිහ තමයි ඒතොර අයන තමයි මේ ද්‍රාවණය හරහා ගමන් කිරීම සිද්ධ වෙන්නේ. කොට එහෙම කරලා පරිපරි සම්පූර්ණ කරනවා. විදුලි ගමන් කරනවා. එතකොට ඒ විදිහට තමයි ඇඩිටි සංයෝගවලින් විදුලි ගමන් කරන්නේ. එතකොට රූපසලක් කියනකොට මේක දෙන්න පුළුවන් අනිත් දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන් අපිට කියන්නේ මේක බලාපොරොත්තු නම් කරන එක. දැන් විශේෂයෙන් මේක අත්‍යවශ්‍ය නම් කරන්නේ. මේකට නම් කරන්න පුළුවන්. අනිත් ද්‍රාවණය කියන අනිත් සංයෝගී ද්‍රාවණය. යලි ද්‍රාවණය කරනවා. ද්‍රාවණයේ දෙවිදේ කාබන් කූ කියන නම් කරනවා. මොනවද අපිට කරා ගන්න. ඔව් ඒ වගේම දැන් මේ අනිත් සංයෝගනේ දැන් අපි සාසංගික සංයෝගයේ දාවනේ උදාහරණයක් ගමු දැන් ග්ලූකෝස් සීනි වගේ නේද? එතකොට දැන් මේ වගේ සාසංගික සංයෝගයක ද්‍රාවණය මේ විදිහටම කර පරීක්ෂණය කරොත් එහෙම අපිට බලේ බස් වෙන්නේ නැහැ. හේතුව තමයි ඒකේ ගමන් කරන සත්‍යලිය දැන් සත්‍යය ආයෙ නැහැ. මේ ද්‍රාවණය කරා ගමන් කරා. දැන් විතර සත්‍යය ආයෙ තියෙනවා. අසල සත්‍යය ආයෙ නැහැ සාසංගික සංයෝගය. ඒ නිසා සාසංගික සංයෝග වලදී කිසි විදිහකට මොකද විදුලි සංවේගයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔව් ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. ඒකේ තියෙනවා දැන් මෙන්න මේ වගුවක් ඔබට තියෙනවා මේ ස්ටඩි පැක් එකේ. ඒකේ තියෙනවා අයනික සහ සහසංයෝජක කියලා දෙකක්. දැන් මේකේ ඔබට තියෙන ලක්ෂණ සංසන්දනය කරන්න. අයනික සංයෝජක ලක්ෂණ මොනවාද? සහසංයෝජක ලක්ෂණ මොනවාද කියලා කම්පෙයාර් කරන්න සංසන්දනය කරන්න තියෙනවා. දැන් එතකොට අයනික සංයෝග වල මූලික ලක්ෂණය තමයි ඒගොල්ලන්ගේ ද්‍රවාංක තාපාංග. මොකද බන්ධන ගොඩක් ශක්තිමත් නේ. ඒ නිසා ද්‍රවාංක තාපාංග ඉතා ඉහළයි. මෙතන කියනවා ද්‍රවාංක තාපාංග ඉතා ඉහළ වේ. දැන් බොහෝ විට සාසංග සංයෝග වල ඒවත් පහළයි. කියන්නේ දැන් දියමන්ති වල වගේ ඉහළ ඒවා තියෙනවා. يعني කාබන් වල බහුරූපීයාකාර වල අද සාසංග සංයෝග ගොඩක් ඉහළයි. නමුත් ගොඩාක් ඒවා ගොඩක් අඩු තාපාංග තමයි තියෙන්නේ. දැන් මම මෙහෙම ලියනවා බොහෝ විට
ද්‍රවාංක තාපාංක. පහළ වේ. 15 ගෙන් ගනි. කියලා එහෙම ලියන්න පුළුවන්. දැන් වගේම අයනික සංයෝගවල විශේෂ ලක්ෂණයක් තමයි මේ විද්‍යුත් සන්නායකතාව කියන්නේ. දැන් මේ අයනික සංයෝගවල විලීන හා ජලීය ද්‍රාවණ විදුලිය සන්නායනය කරනවා. හරිද? එතකොට ඔබ ලියන්න පුළුවන් විලීන හා ජලීය ද්‍රාවණ විදුලිය සන්නායනය කරයි. එතකොට මේ පැත්තේ ලියන්න පුළුවන් සාසංගුජය එහෙම විදුලිය සන්නායනය කරන්නේ නැහැ විලීන හා ජලීය ද්‍රාවණ. එතකොට ඔබ ලියන්න පුළුවන් විලීන හා ජලීය ද්‍රාවණ විදුලිය සන්නායනය නොකරයි කියලා. ඊට පස්සේ මේ අයනික පැත්තට ලියන්න පුළුවන් ආපහු ඔබ දන්නවා ඇති බොහෝ අයනික සංයෝග ජලයේ හොඳින් දිය වෙනවා. එතකොට ලියන්න පුළුවන් බොහෝ මම මේ සටහන් කරගන්න බොහෝ අයනික සංයෝග ජලයේ හොඳින් දිය වේ. දැන් සාසංයුජයවත් සමහර ඒවා දිය වෙනවා ජලයේ. මේ දැන් උදාහරණයකට අයනික සංයෝගයක් කියනකොට කොපර් සල්ෆේට්, සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් නයිට්‍රේට් ඒ වගේ ඒවා ජලයේ හොඳින් දිය වෙනවා. නමුත් දැන් සහසංයුජ සංයෝග බොහෝ වෙලාවට එහෙම මේ ජලයේ දිය වෙන්නේ නැහැ. ඔබ මෙතන ලියන්න බොහෝ සංයෝග ජලයේ දිය වේ. සහසංයුජ සංයෝග බොහෝ සංයෝග ජලයේ දිය නොවේ කියලා. අන්න එහෙම අපිට පුළුවන් මේ වගේ අයනික සහ සහසංයුජ වල ගුණ සංසන්දනය කරන්න.